හරි මත හරි. මගන්නේ. දැන් අල්ලන්නේ ලාවට එල්ලේ. ඒක ඔළුව සම්පූර්ණයෙන්ම ගිහලා තිබ්බේ. මොලෙත් එක තිබ්බේ. මේක ගොඩක් කල් වෙන කන්නේ අරක. නෑ ඊයේ. ආ. ඒක දුනේ? ඊයේ දවසේ බැඳලා හිටියේ කොහමද? දන් වලින් ගලවන් ගිහිල්ලා ඔළුව චුට්ට පාත් කරගෙන ඉන්නේ. අපන්නේ. මලන්නේ. හරි. එන්නේ. හා. දෙයිනේ ආවේ ගොඩක් දුර එහින්දා ටිකක් හිටගෙන ඉන්න ඕන. ඒක බලපාලා තියෙන්නේ. නෑ. ඔයා ගන්න අමුලන්නේ නෑ මට මතකයිනේ. මෙතන බලපාලා. එහෙමද? හරියන්නේ. වාගු කියක් ඔය ඉඳලා. ඔය දෙක නමුත් නේද? දෙකනේ හොනේ දවසේ මේ ඈ? දවසේ මේ දෙකනේ වගේ ඉන්නේ. එහෙමනේ. හෙලෝ. good morning. දන්නවද බෙහෙත් දානවා කියලා? මතකයි මුන්ට මේ අපේ අර කරන්ට් එකට දාලා දිනවා වාත්තේ මේ අයියා පන්න 3-4 කාලේ පොඩ්ඩක් වැදුනා මූට. දැන් මේ පැත්තේවත් යන්නේ නැහැ නේ. විතර මතක තියෙනවා. අරක් දාන්න යන්නේ. අරස් වලට මෙයා ගන්න නිදි කරවන්න. ඔව් මේ දාන්න. මහා වේ දවල් දාන්න. හරි. අකින් දන්නවනේ වැඩි. වැඩි මන්ට එකද? ගහපු වාරක් තියෙන්නේ. අපි කොටනද? නෑ දිග ලීයකින් ගහලා තියෙනවා. මේ ලීයේද තියෙන්නේ? ඔව්. ගැහුවට පස්සේ අර ඒකේ තියෙනවනේ කූරු ගිහිල්ලා අතු. ඕ. අත්ත කැල්ලලා තියෙනවා කොහොම හරි. ඒක දුවනකොට වැදිලාත් දන්නේ නෑ නේද? පිටිපස්සෙන් ඉන්න ඇවිල්ලා හොරෙන් ගහලා තියෙනවා නේද? දුවනකොට වැදිලා මෙච්චර ඇත්තද? නෑ ගහලා තියෙන්නේ මෙහෙම ගහලා. ඔව් එහෙම ගහලා. මෙයා හපනවද? නෑ මම හපන්නේ. ඒක ඉතින් එහෙනම් නේද? ඔපරේෂන් එකක් කරලා ඒක කන මේ. ඔය මහත්මයා කතා කරේ. මේක මෙයා ගාලා ඇතුලේ මොලෙත් තේන්නේ. මොලේ පේනවා මොලේ. පණුව හැමතැනම හිටියේ. එදා පුතාත් ගිහලා හිටියා නේ මේ පණුව ලක්ෂ ගාණක් හිටියා නේ. ඔව්. මේ මොලේ සම්පූර්ණයෙන්ම ගිහලා තිබ්බේ. නේද? බිල්ල යන්න. හරි. පොඩි පොඩි කාලේ ඉඳන්ම මේ දිල්ල. දැන් ගන්නවා බෙහෙත් කරන්න. ඔව් දන්නවා. හරි පාර කියන්න මම එහෙම කියන්නේ අතනින් ගොනාගල අර පාරෙන් ගිහිලා කනත ගාවට යන්න ඕනේ නෑනේ. මට දෙන්නේ ගෝස් ටික. අර මෙයාට කෝල් එකක් දෙන්නලු. හවුද? ලක්ෂිත කියන අර බාස් මාමා. ඔව්. මේ රජවැල් එයාලට පොඩි මලකෙතර. ඕන කිරියෙන් හරි. ඒ ජයවීර අයියට කිව්ව නම් හරියට. අර තුමන් හන්දි අයිය තියෙන්නේ. කනත පැත්තට යන්න. ඔව් ඔව්. අන්නේ පැත්තට යනකොට කනත ගාවට මන්නේ. ඊට මෙහාට පෙට්ටුයි උසයි. අන්නේ මාමට පණි. ආයි තමයි. යෝන්. ලන්දරන්ට එකක් දෙන්නම් මං ඈ. ඔය යටට මේක බැහැලා වගේ. ආවෙන්ද. ලන්දරන්ට එකක් දෙන්නම්. එස්මක් ආවද? නෑ. ආවෙන්ද. ඊයම කෝට අදින්න බැලුවේ නෑ ගන්න. බලන්නේ ලේ ආවොත් නවත්ත ගන්න බැරුණා කියලා. මේකෙන් ගන්න මිලි. එකමාර. කකුල් දෙක අල්ල ගන්න. ඒවන කෙනින් අල්ල ගන්න. ඕනේ කයින් කළා අල්ල ගන්නවද? සත්තු අරන් එන ගොඩක් කට්ටිය මම එනවනේ. ඔව්. ගොඩක් කට්ටිය අරන් ආවා. කෙලින් කරලා ඇතුළට මේව ටිකක් දැම්මා. ගන්න බෑ. මෙතන හાર્ඩ් එකක් තියෙන්නේ.
මෙහෙම බෑලා තියෙනවා. මෙතනට එනකම් බෑලා තියෙනවා. ඔව් නේද? අර අරකේ දිග. මේ බෑ. අන්න ප්‍රමාණය මෙතනට එනකම් හાર્ඩ් එක. මේ මෙතන මේක. හාට් එකට මේ බෑලා තිරෝ. නේ. ඌලෙම වගේ බේරලා ඉන්නේ. ඌලෙන් තින්නවා. මේ හරියට මේ තුඩනේ වැදලා තින්නේ. ඕම ඉන්න. එවන්නේ. එතකොට බෑලා තියෙන තැන. මෙතන ඉඳලා හරියට මෙතන මෙහෙම බස් මේ හරියට බස්සලා තියෙන එකක් තියෙනවා. දෑත බදලම ගහලා ඈත බෙදලන් ගහලා තියෙනවා මෙතනින් කැඩලා තියෙනවා. බලන්න පායක තමයි මේලා තියෙන්නේ නේ. තව මොකක් හරි අර කූරටියා වගේ අන්න ඔක කියන්නේ. එනග තියෙනවා. ඔය මිනිහා නැතිති මැරෙනකොට ඔයගේ තේරෙයි එතකොට. වේදනාව බල්ලෙකුට මේ වගේ වැඩක් කරානි කියලා නේ. හරියට මේ ගාන බැලුවාම මේ ගාන බැලුවා හරියට මේමනේ තිබ්බේ. එතන ඇතුළට බෑ. කොච්චර වේදනාවකින් ඉන්නේද? මේක ප්ලාස්ටික් ගහන්න ඕනේ නෑ. ප්ලාස්ටික් ගාව බේත් දාන්න අමාරුයිනේ. නිසා බේත් දාන්න හරියට කරන්න. ප්ලාස්ටික් ගන්න. මැස්සෝ ඉහෙන්ද තියයි. සද්දේ බෝස් කාලා සද්ද ආවුනේ දැක්කනේ. සෝන්නේ. පානමය කියලා උල්ටට යක්කා පැය භාගයක් පැයක් විතර උපනේ උද්ද කරලා මාත් අම්මේ කියන. අයියේ තියෙන හොඳයි. අනුන් කොහොමද බේරලා තියෙන්නේ. කට් එකට වැදිලා තියෙනවා. කටුවකට වැදිලා තියෙනවා. අර හાર્ට් එක මේවල මේ ඉදිමිනවා. නෑ කටුවකට වැදිලා තියෙනවා. කටුව හා එයාගේ මේ ඇට කට්ටකට වෙන්නේ. ඊයේ හොඳ ඇවිදෙවි දිටි හැමතරම්. උදේ වෙද්දි තමයි අමාරු. බැරිම තැන ඇවිල්ලා නිදාගෙන ඉන්නේ. පාලක් විතර බර තියෙනවනේ.